රටේ මිනිස්සු අද hina වෙන්න පටන් ගන්න තියෙනවා. පියල් මනම්පෙරි කියන්නේ කවුද? මේගොල්ලන්ගේ ප්‍රාදේශ සභා මන්ත්‍රී. සම්පත් මනම්පෙරි කියන්නේ කවුද? මේගොල්ලන්ගේ සංවිධායක. අනිත් ඔක්කොම දන්නවා ඒක දන්නේ නැහැ. චොපර් එකෙන් ඇවිල්ලා ලංසගේ ගෙදර ළඟ බැහැලා ගිහින් බදාගත්තා. කුඩුත් එක්ක අහුවෙච්ච වෙලාවේ. ඔහුගේ හඬපටයක් තියෙනවා අපේ පක්ෂෙම මේක කරාද දන්නේ නැහැ කියලා. මම කියන එක නෙවෙයි යා. රටේ මිනිස්සු අද hina වෙන්න පටන් ගන්න තියෙනවා. මොකද ඔබ තමුන් නාසේලාගේ දේශපාලන වේදිකාවේ හිටපු අය පාස්කෝදා ප්‍රහාරයේ බුද්ධ්‍යංශ වාර්තා මගහැරපු අයව දේශපාලන රැකවරණය ගන්න ආණ්ඩුවේ තනතුරු දීලා තියෙනවා. ඒ ආණ්ඩුවේ තනතුරු දුන්නට කමක් නැහැ. ඒක ඔබේ කැමැත්ත. හැබැයි උන් තවදුරටත් එන බුද්ධ්‍යංශ වාර්තා මගහරිනවා නම් අර කන්ටේනර් දෙක පැන්නුවා වගේ තවදුරටත් යම්කිසි පුරවැසියෙක් තමන්ගේ ආරක්ෂාව ඉල්ලලා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නම ඒ ලිඛිතව දැනුම් දීපු කාරණේ මගහරිනවා නම් ඒක ගැන ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් කරුණ නියෝජක කතානායකතුමනි ආයේ ඔබ තමුන්නාසේලාගේ ආරක්ෂාව ගැන රටේ පුරවැසියෙකුගේ ආරක්ෂාව ගැන කරු ඇමතුමා මොකද්ද අපිට කතා කරන්න තියෙන්නේ අපි කියන්න ඕනේ දැන් මේ කතා කරන මහත්තුරුන්ට සමහරු සුදු ඇඳගෙන සමහරු කළු ඇඳගෙන සුදු කළු මහත්තුරුන්ට අපි කියන්න ඕනේ ඒගොල්ලන්ට ඉතිහාසය අමතකයි තංගල්ලේ සභාපති අර සුදු ජාතිකෙක් ඔබට මතක ඇති ඝාතනය කරයි තමන්ගේ බිරිඳ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රාව දූෂණය කරන්න යනකොට තමන්ගේ දෑස් ඉදිරිපිට ඒකට විරුද්ධ වුණ හේතුවට පොහොට්ටුවේ සභාපති මේ නාමල්ලගේ ගෝලයෝ අන්න ඝාතනය කරාර ඔහු අදටත් අවුරුදු 20ක් සිරේ. ඒ විතරක් නෙමෙයි පියල් මනම්පෙරි කියන්නේ කවුද? මේගොල්ලන්ගේ ප්‍රාදේශ සභා මන්ත්‍රී. සම්පත් මනම්පෙරි කියන්නේ කවුද? මේගොල්ලන්ගේ සංවිධායක. බැකෝ සමන් කියන්නේ කවුද? ඒත් මේගොල්ලන්ගේ පාක්ෂිකයෙක් මිද්දනිය පැත්තේ. ඒ නිසා මේ හැමෝම අද ගත්තොත් පොහොට්ටුවේ අපි හිතන් හිටියේ දැන් පොහොට්ටුවේ විතරයි කියලා. ඔය ටික ඔබතුමා කියන්නේ. ඉතින් ඔබතුමා තමයි මේ ටික දන්නේ. ඔබතුමාලා ඒ ටික කියන්නේ. UNODC ආයතනයෙන් UNODC එකෙන් බුද්ධ්‍යංශ වාර්තාවක් DEA එක හරහා ලංකාවට එව්වා. හැබැයි ඒ කන්ටේනර් දෙක චෙක් කරලා පැන්නුවා වරායෙන්. ඒ කන්ටේනර් දෙක චෙක් කරලා වරායෙන් පැන්නුවා. නේද ඔබතුමා? දැන් කවුද පන්නන්න අවසර දුන්නේ? අද වෙනකන් ඔබතුමාලා කියන්නේ නැහැ. තාම හොයනවලු. අනිත් ඔක්කොම දන්නවා ඒක දන්නේ නැහැ. මෙච්චර කල් කන්ටේනර් දෙක පන්නපු කෙනා හොයන්න දැන් මාස ගම් කන්ටේනර් ආවේ දෙසැම්බර් මාසේ පන්නලා තියෙන්නේ ජනවාරි මාසේ පන්නපු කන්ටේනර් දෙක හොයාගන්න කතානායකතුමනි දැන් මේ මාස 11ක් ඔක්තෝබර් දැන් අවුරුද්දක් ඉවර වෙන්න යනවා තාම හොයනවා මොකද ඒගොල්ලෝ හැමදාම මේක කියනවා අපි රටේ ජනතාවට සහතික වෙනවා ඒගොල්ලෝ වගේ අපරාධරුවෝ හෙලිකොප්ටර් වලින් ගිහිල්ලා බදාගන්නේ නැහැ අපි එහෙම දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි ඒ වගේම කිසිදු අපරාධයක් අපි ගහන්නේ නැහැ හංගන්නේ නැහැ ඒවට දේශපාලන මැදිහත් වෙන්නේ නැහැ මගේ දිස්ත්‍රික්ක මීගමුවට චොපර් එකෙන් ආවේ මහින්ද රාජපක්ෂ චොපර් එකෙන් ඇවිල්ලා ලංසගේ ගෙදර ළඟ බැහැලා ගිහින් බදාගත්තා කුඩුත් එක්ක අහුවෙච්ච වෙලාවේ අපේ මේ විවාදය ආරම්භ කරපු ධර්මප්‍රිය විජේසිංහ මන්ත්‍රී සහෝදරයා කිව්වා කොහොමද මීගමුව පුරා කුඩු පතුරලා තියෙන්නේ මීගමුව පුරා කුඩු පැතුරුණාට අද මුළු මහත් මීගමුවම මුළු ගම්පහම මේ මත්ද්‍රව්‍ය වසංගතයක් බවට පත් වෙලා ඉන්නේ අපේ අහිංසක දරු පැටවුවකට ගොදුරලා තියෙන ඒ නිසා මුළු රටම අපි සහතික වෙනවා කිසිසේත්ම අපේ දෙවුර මත පැටවුණු මේ වගකීම අත්තරින් අපි සූදානම් නැහැ ඔබතුමාලා සංවිධානාත්මක අපරාධකරුවන් පාවිච්චි කළ තමන්ගේ දේශපාලන වාසි ගන්න උත්සාහ කරනවා වැලිගම සිද්ධිය සම්බන්ධව මට එක විනාඩියක් දෙන්න වැලිගම සිද්ධිය අද ඊ ආරම්භ වෙච්ච එකක් නෙවෙයි ඊට පෙර ඉඳන් වැලිගම සභාව හදන තැන ඉඳන් ප්‍රශ්න ඇති වුණා පොලිසිය පැමිණිලි කරා පොලිසිය ගියා දෙන්නෙක් අතුරුදහන් වුණා කියලා බීච් එකේ ඇවිදින්න ගිහිල්ලා අහු වුණා වෙඩි තියලා අහු වුණා ඔබතුමන්ලාසගේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක්ට ඔහුගේ හඬපටයක් තියෙනවා අපේ පක්ෂෙම මේක කරාද දන්නේ නැහැ කියලා මම කියන එක නෙවෙයි යා එතුමාම කියන කාරණයක් ඒක මාධ්‍ය සාකච්ඡාවකුත් තියලා තියෙනවා හැබැයි එහෙම තියෙද්දි ඔබතුමාලා නීතිය ක්‍රියාත්මක කරාද ඔබතුමාලා නීතිය ක්‍රියාත්මක කරන්න මහන්සි වුණාද ඔබතුමාලා නීතිය ක්‍රියාත්මක කරන්න අඩු ගානේ උනන්දු වුණාද එහෙමවත් නැහැ කරු නියෝජ්‍ය කතානායකතුමනි අවසානයේ මහජන දිනේ ඇතුළට අවිල වෙඩි තියලා අපි අහනවා විපක්ෂ මහත්තුරුන්ගෙන් කොහොමද ඔබ තමුන්නාන්සේලා රෙදිත් ඇඳගෙන මේ කතා කරන්නේ රෙදිත් ඇඳගෙන මත්ද්‍රව්‍ය ජාවාර වෙනුවෙන් පෙනී හිටින්නේ සංවිධානාත්මක අපරාධකරු වෙනුවෙන් පෙනී හිටින්නේ කොහොමද
IRC මම ඕන්නම් කියන්නම් IRC ලේඛනේ 1305න් 2015 යටතේ B ශ්‍රේණියේ දිවයිනේ ලියාපදිංචි අපරාධකාරයෙක් අපි කිසිසේත්ම ආණ්ඩුවක් විදියට කිසිසේත්ම දේශපාලන ව්‍යාපාරයක් විදියට කුමන පුජ්‍යලෙකුටවත් ඝාතනය කරන්න කිසිවෙක් ඝාතනය කරන්න ඒකට අපි එකඟ නැහැ. කිසිවෙක් මහමග ඝාතනය කරනවට අපි එකඟ නැහැ.